මොහොතක් හිතන්න. අද දවසේ ඇතුළත ඔබ කී වතාවක් ඔබේ හිතට විරුද්ධව අනුන් වෙනුවෙන් හා කියලා කිව්වද? සමහර විට ඒ ඔබේ කාර්යාලයේ ප්‍රධානියා වෙන්න පුළුවන්. ඔබේ හොඳම මිතුරෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පවුලෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඕන් යමක් ඉල්ලුවම යමක් කරන්න කිව්වම ඔබට ඒක කරන්න කොහෙත්ම වෙලාවක් නැති වුණත් ඔබට ඒක කරන්න කිසිම මානසික ශක්තියක් නැති වුණත් පුරුද්දට වගේ කටින් පනින්නේ හා මම කරන්නම් කියන වචන ටික නේද? ඔබ දන්නවද මේ විදිහට හැමෝටම හැම දෙයකම හා කියාගෙන ගිහින් අන්තිමට ඔබ නැති කරගන්නේ ඔබේ වටිනා කාලය විතරක් නෙවෙයි ඔබේ ආත්මගරුත්වයේ සහ ඔබේ ජීවිතේ පාලනයයි. අද අපි කතා කරන්න යන්නේ ඊටම ගැඹුරු නමුත් අපේ ජීවිතයට අත්‍යවශ්‍යම මාතෘකාවක් ගැනයි. ඒ තමයි අවශ්‍ය තැනදී නිවරදිව බියක් සැකක් නැතුව බෑ කියන්න පුරුදු වෙන්නේ කොහොමද කියන එක. ගොඩක් වෙලාවට අපි හා කියන්නේ ඇයි? මනෝවිද්‍යාත්මකව බැලුවොත් මේකට ප්‍රධාන හේතුවක් තමයි ප්‍රතික්ෂේප වීමට ඇති බිය. Fear of rejection. අපි හිතනවා අපි බෑ කිව්වොත් ඒ පුද්ගලයා අපිට අකමැති වෙයි, අපේ සම්බන්ධතාවය paludu වෙයි, නැත්නම් අපි ගැන නරක ප්‍රතිරූපයක් ලැබෙයි කියලා. තවත් සමහරුන්ක තියෙනවා අනුන්ව සතුටු කිරීමේ දැඩි අවශ්‍යතාවය. People pleasing. Taman කැප වෙලා හරි අනිත් අයව සතුටු කරන්න ඕනි කියන වැරදි ආකල්පය. නමුත් මිත්‍රයා, ඔබ තේරුම් ගත යුතු භයානකම සත්‍ය මේකයි. ඔබ අනිත් අයට කියන හැම අනවශ්‍ය හා එකක්ම ඔබ ඔබටම කියා ගන්නා ලොකු බෑ එකක්. ඔබ වෙන කෙනෙක්ගේ වැඩක් කරන්න හා කියනකොට ඔබ ඔබේ පවුලත් එක්ක ගත කරන්න තිබ්බ වෙලාවට බෑ කියනවා. ඔබ ඔබේ විවේකයට බෑ කියනවා. ඔබේ අනාගත සිහින වෙනුවෙන් මහන්සි වෙන්න තිබ්බ වෙලාවට බෑ කියනවා. මේක දිගින් දිගටම වෙනකොට මොකද වෙන්නේ? ඔබ මානසිකව සහ ශාරීරිකව හෙම්බත් වෙනවා. බර්න් අවුට්. අන්තිමට ඔබට ඒ අය ගැන තරහක් ඔබ ගැනම කලකිරීමක් ඇති වෙනවා. මතක තියාගන්න, ඔබ බෑ කියන්නේ ඒ පුද්ගලයාට නෙවෙයි, ඔවුන්ගේ ඒ ඉල්ලීමට පමණයි. බෑ කියන එක ආත්මාර්ථකාමී දෙයක් නෙවෙයි. ඒක ආත්මාරක්ෂාව, self preservation. ගුවන් යානයකදී හදිසි අවස්ථාවකදී ඔක්සිජන් මාස්ක් එකක් වැටෙනම ඔවුන් කියන්නේ ඉස්සෙල්ලම් Taman ඒක දාගෙන ඉන්න. ඊට පස්සේ අනුන්ට උදව් කරන්න කියලා. ඇයි ඒ? Tamanට හුස්ම ගන්න බැරි නම්, Taman සිහිසුන් වුණොත් Tamanට බෑ වෙන කාටවත් උදව් කරන්න. ජීවිතයත් ඒ වගේමයි. ඔබ ඔබේ සීමාවන් හඳුනගෙන ඔබේ ශක්තිය ආරක්ෂා කරගත්තේ නැත්නම් ඔබට කවදාවත් බෑ අනුන්ට අවංකව උදව් කරන්න. එහෙනම් කොහොමද අපි මේ බෑ කියන්න පුරුදු වෙන්නේ? පළවෙනි දේ, කවුරු හරි දෙයක් ඉල්ලුවම එකපාරටම උත්තර දෙන්න එපා. මට පොඩ්ඩක් කල්පනා කරන්න වෙලාව දෙන්න. මම මගේ ෂෙඩියුල් එක බලලා කියන්නම් වගේ දෙයක් කියලා වෙලාව ගන්න. ඒ වෙලාව ඇතුළත කල්පනා කරන්න මේක කරන්න මට ඇත්තටම පුළුවන්ද? මේක මගේ ප්‍රමුතාවයක්ද කියලා. දෙවෙනි දේ, බෑ කියනකොට බොරු හේතු කියන්න යන්න එපා. ඒ වගේම ඕනවට වඩා සමාව ගන්නත් යන්න එපා. ඊටාම කාරුණිකව නමුත් ස්ථීරව කියන්න. මට සමා වෙන්න. මේ වෙලාවේ මගේ අතේ වෙනත් අත්‍යවශ්‍ය වැඩ වගේක් තියෙන නිසා මට ඕකට දායක වෙන්න අමාරුයි. එච්චරයි. සරලයි, පැහැදිලි. ඔකට පුළුවන් නම් විකල්පයක් යෝජනා කරන්න. මට මේක කරන්න බෑ. හැබැයි මම හිතනවා අරයාට මේක කරන්න පුළුවන් වෙයි කියලා. මේ විදිහට සීමාවන් පනවා ගැනීමෙන් ඔබ කරන්නේ ඔබේ වටිනාකම අනිත් අයට පෙන්වා දීමයි. මුලදී මේක අමාරු වෙන්න පුළුවන්. සමහරව ඔබට දොස් කියන්නත් පුළුවන්. නමුත් කාලයත් එක්කම ඔවුන් තේරුම් ගනීවි ඔබ ප්‍රතිපත්තිගරුක, Tamanගේ කාලයට වටිනාකමක් දෙන කෙනෙක් බව. එවිට ඔවුන් ඔබට ගරු කරන්න පටන් ගනීවි. ඇත්තටම ඔබට ආදරය කරන අය ඔබේ බෑ කීමට ගරු කරાવી. එහෙම ගරු නොකරන අය ගැන ඔබ දෙවරක් හිතන්න ඕනේ. මේ වීඩියෝ එක ඉවර වෙලා ඔබ නැගිටිනකොට පොඩි අභියෝගයක් බාර ගන්න. අද දවසේ එක අනවශ්‍ය ඉල්ලීමකට හරි කාරුණිකව බෑ කියලා බලන්න. ඒ දැනෙන සැහැල්ලුව අත්විඳින්න. ඔබ අනුන්ගේ ජීවිතවල සහාය නළුව නෙවෙයි. ඔබේ ජීවිතේ ප්‍රධාන නළුව ඔබයි. ඒ නිසා අවශ්‍ය තැනදී බෑ කියලා ඔබේ ජීවිතේට හා කියන්න පටන් ගන්න.